ගරු සභාපතිතුමනි ඔබතුමාගේ අවසරයි ඒ වගේම සහෝදර මන්ත්‍රීතුමනි ඔබ සියලු දෙනාගේ අවසරයි ගරු ලේකම්තුමිය ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන කාර්යමණ්ඩල නිලධාරීතුමිය ඇතුළු ඔබ සියලු දෙනා අවසරයි මම නන්දවත්ත ප්‍රාදේශ සභාවේ සභිකයෙකු විදිහට ප්‍රාදේශ සභාව නියෝජනය කරන්න තේරීපත් වුණේ කිරිගල්වැව කොට්ටාසයෙන් ජාතික ජනබලවේගය නියෝජනය කරමින් මම පළවෙනි වතාවට පළාත් පාලන මැතිවරණයට මේ වර්ෂයේ ඉදිරිපත් වෙනවා. කිරිගල්වැව කොට්ටාසයට ග්‍රාම සේවක වසන් 4ක් අයත් වෙනවා. කිරිගල්වැව, උණගස්වැව, කරම්බන්කුලම සහ අඟුනොච්චිය කියන ග්‍රාම සේවක වසන් 4. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ජයග්‍රහණය වෙනුවෙන් කිරිගල්වැව ආදරණීය මිනිස්සු සුවිශාල කාර්යභාරයක් කළා. ජාතික ජනබලවේගය වෙනුවෙන් ඉතිහාසය ගත්තාම කිරිගල්වැව කොට්ටාසේ බොහොම සීමිත පිරිසක් තමයි ක්‍රියාකාරීව හිටියේ. හැබැයි පහුගිය ජනාධිපතිවරණයේත් මහමැතිවරණයේත් ඒ ආදරණීය මිනිස්සු තමන්ගේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ අතහැරලා එඩිතර තීන්දුවක් ගත්තා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරලා අපේ රටේ ඉතිහාසය වෙනස් කරන අලුත් යුගයක් නිර්මාණය කරන්න දායක වෙන්න ඕන කියන ඒ එඩිතර තීන්දුව ගත්තු සාඩම්බරණීය පුරවැසියන් පිරිසක් විදිහට මම තාම ගෞරවයෙන් සිහිපත් කරනවා කිරිගල්වැව කොට්ටාසේ මගේ ආදරණීය කිරිගල්වැව කොට්ටාසය ජාතික ජනබලවේගයේ ඉදිරියෙන් අපිට ආශිර්වාදයේ සටහන් කරපු 1383 දෙනාව අපිට ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම ඒ කොට්ටාසේ ප්‍රධාන අපේක්ෂකයෝ 6 දෙනෙක් හිටියා. ජයග්‍රහණය කළේ ජාතික ජනබලවේගයේ දෙවෙනි ස්ථානයට පත්වෙච්ච පක්ෂයට අපේක්ෂකයාට ඡන්ද 480ක් දෙනකොට ජාතික ජනබලවේගයට ඡන්ද 1383ක් ලබා දෙමින් 61 තරම් ඉහළ ප්‍රතිශතයකට කිරිගල්වැව කොට්ටාසෙන් ජාතික ජනබලවේගය ඔසවමින් මැදවච්චේ ජයග්‍රහණයට ශක්තියක් ලබා දුන්න ඒ පිරිස සුවිශාල බලාපොරොත්තු කන්දරාවක් තබාගෙන සිටින අප කෙරෙහි. ඒ නිසා මේ අවස්ථාවේදී මම සපත කර සිටිනවා ඒ ජනතාව අප වෙනුවෙන් තවපු විශ්වාසය අබමල් රේණුවක තරම්වත් හානියක් නොකරමින් ඒ අයගේ බලාපොරොත්තු මුදුන්පත් කරන්න ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක කරනකොට එය කාර්යක්ෂමව බලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශ සභාවේ සභිකයෙක් විදිහට මගේ ශක්තිය මගේ කැපකිරීම යොදවන බවට මම මේ අවස්ථාවේ සපත කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි දැන් අපේ රජයේ බලාපොරොත්තුව තමයි මේ රටේ අහිංසක මිනිස්සුන්ට දුක් විඳින මිනිස්සුන්ට වැඩ කරන මිනිස්සුන්ට යහපත් රටක් සතුටින් ජීවත් වෙ රට හැකි රටක් පොහොසත් රටක් උරුම කරලා දෙන එක. ඒ ජාතික ප්‍රතිපත්තිය ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක කරනකොට ගරු සභාපතිතුමාටත් ඒ වගේම අපේ සභාවේ සියලු മന്ത്രി සහෝදරවරුන්ටත් විශාල වගකීමක් පැවරෙනවා. ඒ ජාතික ප්‍රතිපත්තිය ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අපේ ශක්තිය අපේ කැපකිරීම යොදවන්න. ඒ නිසා මම මේ වෙලාවේදී යෝජනා කරනවා විශ්වාස කරනවා අපේ ගරු සභාපතිතුමා ඒ වගේම අපේ ගරු മന്ത്രി සහෝදරයන් සියලු දෙනාම ඒ වගකීම නිසියාකාර අවබෝධ කරගනිමින් අපේ රජයේ ප්‍රතිපත්තිය ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක කිරීමේදී කාර්යක්ෂමව ඵලදායීව ඒ ක්‍රියාත්මක කරලා පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන ඒ අපේක්ෂා මුදුන්පත් කරන්න කැපවෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ වගේම ගරු ලේකම්තුමිය ඇතුළු ප්‍රාදේශ සභාවේ කාර්ය මණ්ඩලයට අපි විශ්වාස කරනවා ඔබ මීට පෙර ලැබු අත්දැකීමට වඩා වෙනස් අත්දැකීමක් මේ ප්‍රාදේශ සභාව තුළ ඉදිරියේදී අත්විඳින්න අවස්ථාව ලැබෙයි කියලා. මොකද මේ ඇවිල්ලා ඉන්න කිසි മന്ത്രി සහෝදරයෙක්ට පෞද්ගලික අරමුණු මුදුන්පත් කරගැනීමේ අරමුණක් නැහැ. ගරු සභාපතිතුමාටත් එහෙමයි. අපි හැමෝම ස්වේච්ඡාවෙන් මේ ඉදිරිපත් වෙලා ඉන්නේ විවිධ වෘත්තීන් වල නිරත වෙමින් අපේ පෞද්ගලික අරමුණු එක්ක ගැටිච්ච පිරිස ඒ සියල්ල පසකලා මැදවච්ච ප්‍රදේශයේ ගොඩනගන්න අපේ රජයේ ප්‍රතිපත්ති යථාර්ථයක් බවට පත් කරන්න තමයි දැන් මේ ඉදිරිපත් වෙලා ඉන්නේ. අපි කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් අපේක්ෂා කරන්නේ. ඒ නිසා ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපිත් එක්ක වැඩ කරන එක පහසු වෙයි කියලා විශ්වාස කරනවා. මොකද අපි නීති විරෝධීව වංචනිකව
ඔබතුමියන්ලට රජයේ නිලධාරීන්ට කරන්න බැරි වැඩ කොටස් අපි අතින් කවදාවත් යෝජනා වෙන්නේ නැහැ. ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා අපි ලේකම්තුමිය ඇතුළු සභාවේ කාර්ය මණ්ඩලෙත් ඉල්ලීමක් කරනවා. අපේ රජයේ ප්‍රතිපත්තිය අපේ ප්‍රාදේශීය සභාව තුළ ක්‍රියාත්මක කරනකොට අපිත් එක්ක අත්වත් බැඳගෙන මැදවච්ච ආදරණීය මිනිසුන්ට කාර්යක්ෂම සේවයක් සපයන්න, ඵලදායී සේවයක් සපයන්න යහපත් ආදර්ශමත් ප්‍රාදේශීය සභාවක් ගොඩනගන්න අපිත් එක්ක එකතු වෙමු. අපිට ශක්තිය ලබා දෙන්න කියන ඉල්ලීමත් මම මේ වෙලාවේදී ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය කරන්න කැමතියි. ඒ වගේම අද දවසේ අපිට පොඩි කනගාටුවක් තියෙනවා. ප්‍රාදේශීය සභාව ගත්තාම මේක ඇතුලේ පක්ෂ විපක්ෂ කියලා ભેදයක් නැහැ. මෙතන ඉන්නවා පක්ෂ 6කින් තරඟ කරපු අපේක්ෂක සහෝදරවරු, අපේක්ෂක මහත්තුරු මහත්මියෝ ජයග්‍රහණය කරලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ අයටත් අපි යෝජනා කරන්න ඕනි, අපි ආරාධනා කරන්න ඕනි. අපේ මේ ප්‍රයත්නය පෞද්ගලික අරමුණක් මුදුන්පත් කර ගැනීම සඳහා නොව මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ඔසවා තබන්න කර දරන ප්‍රයත්නය. ඒකට කිසිවෙකුට විරුද්ධ වෙන්න බෑ. අපි කිසිවෙකුට හානියක් කරන, අයහපතක් කරන යෝජනා මේ සභාවට ගේන්නේ නැහැ කිසි වෙලාවක. ඒ නිසා එයාටත් අපි ආරාධනා කරන්න ඕනේ. අපි මේ යහපත් අරමුණක් වෙනුවෙන් ආරම්භ කරපු ගමනට ශක්තියක් දෙමින්, ධෛර්යයක් දෙමින් සුහදව අපි එකතු වෙලා මේ සභාවේ කටයුතු සිද්ධ කරමු. ඒ සඳහා එකතු වෙන්න කියන ආරාධනයත් මේ වෙලාවේ කරන්න ඕනේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ අපිට ඡන්දය දුන්න, අපිට ඡන්දය නොදුන්න ඒ සියලු දෙනා වෙනුවෙන් අපේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට ලැබෙන්න ඕන සියලු සහන සාධාරණව කිසිදු ભેදයකින් තොරව සැපයීම තමයි අපේ අරමුණ. ඒ වගේම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය, භෞතික සම්පත් පිළිබඳව අපි යම් අධ්‍යයනයක මේ දින කිහිපය තුළ නිරත වුණා. අපි දැක්ක සභාව සතුව තියෙන බොහෝ භෞතික සම්පත් ප්‍රයෝජනයට ගත නොහැකි මට්ටමක තියෙනවා. ඒ වගේම සභාවේ හොඳ මූල්‍ය තත්ත්වයක්, මූල්‍ය ස්ථාවරයක් පේන්න අපි දෙටුවේ නැහැ. ඒ නිසා අපිට ලොකු අභියෝගයක් තියෙනවා ඉදිරියේදී. සභාව සතුව තියෙන භෞතික සම්පත් ටික දියුණු කරගෙන, ඒවල අඩුපාඩු ටික සම්පූර්ණ කරගෙන, ඒ වගේම මානව සම්පත කාර්යක්ෂම උපයෝජනය කරගෙන මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට ආදර්ශමත් ප්‍රාදේශීය සභාවක් ගොඩනගීම අපි කාගෙත් වගකීම්. ඒ නිසා නිලධාරීන්ගේ අපේ മന്ത്രി සහෝදරවරුන්ට අපි ඉල්ලනවා තමන් සතු තියෙන ශක්තිය, හැකියාවන්, කුසලතාවයන් දැන් කිසිදු ලෝභකමකින් තොරව සභාව වෙනුවෙන් වැය කරන්න සූදානම් වෙන්න ඕනේ කියන ඉල්ලීම මම මේ වෙලාවේ කරනවා. ඒ වගේම අපේ ප්‍රදේශයේ යහපත, ප්‍රදේශයේ උන්නතිය අපේක්ෂා කරන විශාල ප්‍රජාවක් මේකට එළියේ ඉඳලා අපි දිහා බලාගෙන ඉන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේලා, අන්නාගමික පූජකතුමන්ලා, ව්‍යාපාරික ප්‍රජාව, ඒ වගේම විවිධ උද්ගත්තු වෘත්තිකයෝ අපි ගැන බලාගෙන ඉන්නවා. අපි ඒ අයවත් බද්ධ කරගෙන සභාව ගොඩනගන්න කැපවෙමු කියන ඉල්ලීම යෝජනාව කර සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලෙත් මේ අවස්ථාවේ සිදු කරමින් ප්‍රදේශයේ මිනිස්සුන්ට දැනෙන වැඩ කොටසක් කරන්න පුළුවන් ශක්තිමත් ආදර්ශමත් ප්‍රාදේශීය සභාවක් ගොඩනගන්න අපි හැමෝම එක්කම කියන යෝජනාව කරමින් මම මේ අවස්ථාවේ මම අදහස් දෙකකින් අවසන් කරනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමා.